වන්දාමි චේතියං සබ්බං සබ්බකාමේසු පරිච්ඡිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් පින්වත්නි, විහාරස්ථානයක තිබිය යුතු තිබෙන ප්‍රධාන පූජනීය ස්ථාන තුනක් පිළිබඳව පැහැදිලි වෙනවා. ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියලයි එම ස්ථානයන් හැඳින්වෙන්නේ. ශාරීරික පූජනීය ස්ථානය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා ගොඩනගන්නා ලද විශේෂ ස්ථානයක්, ස්තූපය කියලා හඳුන්වනවා. පාරිභෝගික කියලා කියන්නේ උන්වහන්සේ පරිහරණය කළ වස්තුවක් තැන්පත් කරලා ගොඩනගා ගන්න පූජනීය ස්ථානයයි. ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ආදී ඊට ඇතුළත් වෙනවා. ඒකම උද්දේශික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවට තනා ගන්න බුදු පිළිම ආදියයි. එතකොට මේ ශාරීරික ධාතු තැන්පත් කරලා ස්තූප තැනවීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරලා තිබෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ තූපාරහා පුද්ගලයෝ ගැන සඳහන් කරද්දී. බුදු, පසේ බුදු, මහරහත්, සක්විති කියන මෙන්න මේ උතුමන්ගේ භස්මාවශේෂ ධාතුන් වහන්සේ තැන්පත් කරලා චෛත්‍ය නිර්මාණය කරලා වැඳීම පිදීම පින් ලබාගත හැකි උතුම් කාර්යයක් හැටියට විස්තර වෙනවා. ඒ අනුව පුරාණ කාලේ ඉඳලා ඒ චෛත්‍ය නිර්මාණය සිද්ධ වුණා. ක්‍රමික වර්ධනයක්, දියුණුවක් අද දක්වා ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ සිඩ්නි නුවර ලංකාරාම විහාරස්ථානයේත් අපේ දායක පින්නතුන්ගේ වෙහෙස, කැපවීම, ධන පරිත්‍යාගය ආදිය නිසා අපට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබුණා බොහොම දර්ශනීය, පූජනීය චෛත්‍යයක්. ඉතින් එහි වැඩ කටයුතු දැන් නිමා වෙලා තිබෙනවා. වසර කීපයක් ගත වුණා ඒ කටයුතු සිද්ධ කරගන්නට. ඉතින් අපි ඒ අතින් බැලුවාම ගිහි පැවිදි දෙපක්ෂයම බොහොම වාග්ය සම්පන්නයි. මොකද විහාරස්ථානයේ බඳු ශ්‍රේෂ්ඨ ස්ථානයක් ගොඩ නැගීම. ඒ සඳහා වෙහෙසුණු, මහන්සි වුණු, කැපකල, වියදම් කළ සෑම දෙනාට තෙරුවන් සරණ සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම අපි මේ චෛත්‍ය නිර්මාණය කිරීම ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අවසානයේ දක්වා කොහොමද ගොඩ නැගුණේ කියන එක ඉදිරියේදී පෙන්වන මේ රූප රාමු තුලින් දැක බලා ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නීතේපසෝ භගවා අරහං සම්මා චරණ අනුත්තරෝ පුරිස දාං දේව මනුස්සානං වක්ඛතෝ Gele
අභිනවයෙන් ඉදිකරගෙන යන ලංකාරාම චෛත්‍යයයි ඔබට දැන් දර්ශනය වෙන්නේ. චෛත්‍ය මතු පිට එන හතරැස් කොටුවේ උඩ කොටසත් දේවතා කොටුවත් බිම එක පැත්තක සකස් කරලා තිබෙනවා. අද 2004 මැයි 19 වෙනි දින එම කොටසත් ඒ වගේම වෙනම සකස් කරලා තිබෙන කොත් කැරැල්ලත් චෛත්‍ය මතු පිට තැන්පත් කිරීමට සූදානම් වෙන අවස්ථාවයි. දැන් මේ දේවතා කොටුව උඩට තමයි මේ කොත් කැරැල්ල තබන්නට සකස් කරලා තිබෙන්නේ. එහි බර ටොන් 8ක් පමණ වෙනවා. දැන් පොළවේ වෙනම සකස් කරලා තිබෙන ආකාරය තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. දැන් මේ අවස්ථාවේදී චෛත්‍ය මතු පිට මහත්වරු කීප දෙනෙක් ගිහිල්ලා මේ වැඩ කටයුතු සිද්ධ කරනවා. එතෙන්ට යන්න පාවිච්චි කළේ මේ චෙරිපික යන්ත්‍රයක්. ඒ වගේම දේවතා කොටුව ඇතුළත ඔය දකින්න ලැබෙන්නේ 13 වහන්සේලා තැන්පත් කරන්න. දැන් මේ දෙපළක සකස් කරලා තිබිච්ච ඒ දේවතා කොටුවේ සහ හතරස් කොටුවේ උඩ කොටසත් මේ කොත් කැරැල්ලත් එක තැනකට ගෙනියන අවස්ථාව. දැන් මේ ගෙනියන ආකාරය ඔබට දකින්නට ලැබෙනවා. දැන් මේ අවස්ථාවේදී ඒ බිම සකස් කරන ලද එම කොටස් දෙකම එක තැනකට ගෙනහැල්ලා එකට සවි කරලා එය ගැළපෙනවද කියන එක පිළිබඳව විමසලා බලනවා. ඉන් පස්සේ එම කොටස් දෙක වෙන වෙනම චෛත්‍යයේ මතු පිටට ගෙනහිල්ලා සවි කරන්නටයි සූදානම් වන්නේ. දැන් අර ගෙනාපු විශේෂ දොඹකරයෙන් ඒ හතරස් කොටුවේ උඩ කොටසත් ඒ වගේම දේවතා කොටුව කොටසත් උඩට අරගෙන යන අවස්ථාවයි. දැන් මේ කණු මත ඒ කොටස තබන අවස්ථාව ඔබට දකින්න ලැබුණා. ඒ වගේම කොත් කැරැල්ල ඒ මතට ගෙනියන අවස්ථාවයි මේ දකින්නට ලැබෙන්නේ. දැන් ඔබට පෙනෙනවා ඒ සවි කිරීමට බොහෝම ආසන්න අවස්ථාවේ තිබෙන බව. දැන් ක්‍රමානුකූලව ඒ තැන්පත් කරනවා. සාදු සාදු සාදු. සම්පූර්ණ චෛත්‍යයේ දර්ශනය මේ අවස්ථාවෙන් පසුයි අපට දකින්නට ලැබෙන්නේ. සාදු සාදු සාදු. මේ කොටස් දෙකේ බර ටොන් 20ක් පමණ වෙනවා.
දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා තෙමා තෙමා අද ගලා ගලා යන ලෝතුරු ගුණ මහිමේ තෙමා තෙමා අද ගලා ගලා යන ලෝතුරු ගුණ මහිමේ මහමෙවුනා අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා පිරිතිරි යන මහවතුරක් සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ ගිමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා